අද අපි ඉගෙන ගන්නේ to භාවිතා කරන ආකාරය. එතකොට මෙතනදී අපි කියන්නේ to භාවිතා කරන ආකාර දෙකක්. as a preposition විපාත පදයක් විදිහට අපි භාවිතා කරනවා. නැත්නම් part of infinitive. එතකොට as a preposition කිව්වම නිපාත පදයක් කිව්වම නිපාත පදයකින් අපි කරන්නේ වාක්‍යයකට තියෙන නාම පදයක්, කියන්නේ noun එකක්, pronoun එකක්, නැත්නම් සර්වනාම පදයක්, එහෙම නැත්නම් phrase එකක්, වාක්‍ය khණ්ඩයක් තවත් වචනයක් එක්ක, ඒ වාක්‍ය ඇතුළෙම තියෙන තවත් වචනයක් එක්ක සම්බන්ධ කරන්න යොදා ගන්න වචන වලට තමයි අපි නිපාත පද කියලා කියන්නේ. වාක්‍යයක මේ වගේ නිපාත පදයක් පාවිච්චි කරන්න හේතුව තමයි මේක කාලය ගැන, එහෙම නැත්නම් ලොකේෂන් එකක්, ඒ කියන්නේ ස්ථානයක් ගැන, එහෙම නැත්නම් දිශාවක් ගැන, එහෙම නැත්නම් තත්ත්වයක් ගැන සම්බන්ධතාවය නිරූපණය කරනවා අපේ නිපාත පදයකින්. එතකොට ඒ සම්බන්ධතාවය පෙන්වන්න තමයි අපි නිපාත පදයක් පාවිච්චි කරන්නේ. එතකොට මේ to කියන එකත් අපි නිපාත පදයක් විදිහට පාවිච්චි කරනවා අවස්ථාවල. එතකොට මේකෙදි නිපාත පදයකදී අපි පාවිච්චි කරද්දී තියෙන රූල් එක තමයි අපි to කියන එක භාවිතා කරන්නේ නිතරම noun එකට හරි pronoun එකට හරි ඉස්සරහින්. noun එක කියන්නේ නාම පදයට, pronoun කියන්නේ සර්වනාම පද. එතකොට අපි ඒවා කලින් ඉගෙනගෙන තියෙනවා. ඊළඟට අපි කිව්වා to කියන එක part of infinitive කියලා. එතකොට part of infinitive කියන එකේ තේරුම තමයි infinitive කියලා කියන්නේ අපේ ක්‍රියාව තියෙන මූලික ස්වરૂපය. ඒ කියන්නේ දැන් අපි කනවා කියන එක ගත්තොත් ඒකනේ අපේ මූලික ස්වરૂපය. ඒ කියන්නේ දැන් කෑවා, කාවි, මේ කනවා කියන එක තමයි අපේ ක්‍රියාවේ තියෙන මූලික ස්වરૂපය. ඒක තමයි වෙනස් වෙවි එන්නේ. ඒතර කනවා කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නේ අපි eat. දැන් අපි මේ දෙකම හොඳටම තේරුම් ගමු එක්සැම්පල්ස් එකක් අරගෙන. මෙතන තියෙනවා වාක්‍ය she is going to school. මේ වාක්‍ය අපි to කියන එක පාවිච්චි කරලා තියෙන්නේ නිපාතයක් විදියට, preposition එකක් විදියට. ඒතර preposition එකකින් කරන්නේ වාක්‍යයක කොටස් දෙකක් එකට එකතු කරනවා. මේක preposition එක ඇවිල්ලා නිපාතය ඇවිල්ලා ගම් එකක් වගේ. මොකද්ද? to කියන එක අපි මේ වාක්‍යයෙන් අයින් කරලා බලමු. ඒතර she is going school. නේද? එතකොට she is going කියන්නේ ඇය යනවා. school කියන්නේ පාසල. ඇය යනවා පාසල. කිසිම සම්බන්ධතාවයක් නැහැ වගේ නේ. ඔන්න එතකොට අපි අර to කියන ගම් එක ගන්නවා. එතකොට අපි ඒක දානවා she is going to school. එතකොට she is going කියන්නේ ඇය යනවා, to school කියන්නේ පාසලට. ඇය පාසලට යනවා. අන්න දැක්කනේ to කියන එක ගම් එකක් විදිහට මෙන්න මේ කොටස් දෙක එකට එකතු කරා. එතකොට නිපාතයකින් preposition එකකින් කරන්නේ අන්න ඒක. එතකොට අපි කිව්වා නිපාත පදයක් අපි පාවිච්චි කරන්නේ noun එකකට හරි pronoun එකකට හරි ඉස්සරහින් කියලා. එතකොට school කියන්නේ noun එකක්. ඊළඟට අපි බලනවා infinitive එක part එකක් විදිහට to පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මොකද I want to